शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि साधु साधु සීලී සමාදන් වෙන්න කියන්නේ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදයෙන් සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදයේ සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේති සබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ
බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ දුරු කළසේක. නිතරාගී වූසේක. නීත දෝෂී වූසේක. නීත මෝහී වූසේක. සියලු අකුසල ධර්මයන් ප්‍රදානය කළසේක. සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක. සිත කය වචනය සංවර කළසේක. බුදුරජාණන් වහන්සේ අනන්ත සිල් ඇතිසේක. අනන්ත සමාධි ඇතිසේක. අනන්ත ප්‍රඥා ඇතිසේක. අනන්ත විමුක්ති ඇතිසේක. මෙසේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මේ දැල්වෙන පහන්නාලෝක පූජා කරමි. පූජා වේවා. මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි. පූජා වේවා. මේ අෂ්ට පරිස්කාර පූජා කරමි. පූජා වේවා. මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී උත්තම ධාතුන් වහන්සේලා උදෙසා පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජාම වේවා. සාදු සාදු. අපගේ වහන්සේගේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බෝධීන් වහන්සේ වූ ජය සිරි මා බෝධීන් වහන්සේ උදෙසා අප විසින් පිළියෙල කළා වූ මේ නගරන පහන්නාලෝක පූජා කරමි. පූජා වේවා. මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි. පූජා වේවා. මේ සියලුම පූජාවෝ
ජයශ්‍රී මා බෝධීන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා සාදු තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සරිය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ජුත සුජුත සුචෝ සස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුපරෝච අපතිච්චෝත සල්ලෝකහුති සංකිංචියෝච විනපෝච අපගබ්බෝ කුලේසු අනුනුගිච්චෝ නතපුත්නං සමාචරේ කිංචියේන උපවදෙය්‍යෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචිපාන භූතත්මි තථා වාතාවරාවානවසේසා දීගාවායේ මහන්තාවා ජිමා රස්සකානුක සූලා දිත්තාවායේ වද්දිත්තායේ සදූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා පරන්නිබුබ්බේච නාති මඤ්ඤේත කත්තකිනං කංචි ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යතානි යං පුත්තා ආයසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ ලෝකයිතු මාන සම්භාවයේ අපරිමාණ තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණ තං අදෝද චිරියංච අසම්බාධං අවේරං අටපට්ඨං දිට්ඨං චරන්නි සින්නෝ වා සයානෝ තස්ස විදකමිජ්ජෝ ඒතං සටින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ වාමේ සුනීයගේ දන්නයි ජාරු ගබ්බසේ පුනරේතිති විරූපක්ඛේ මේ මෙත්තං මෙත්තං ගීරාපති මේ චව්‍යා පුත්තේ මේ මෙත්තං මෙත්තං කන්නා ගෝතම කීච අපාදකේ මේ මෙත්තං මෙත්තං දීපාදකේ මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරිස්සපානි අවිවිච්චිකා සතපදි උන්නානාවි සරභූමූසිකා කතාමේ රක්ඛා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහන් නමෝ භගවතු නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති පරිත්තයම් වනන්තස්ස නිසින්නට්ඨාන දෝනං උදකම්පි විනාශේ සබ්බමේව පරිස්සයං සුත්තිනාගබ්බ උත්තානං යංච සබ්බේති තං කනේ තේරස්සංගුලි මාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ඨායි මහතේජං පරිත්තං තම් බනමහේ යතු හම්බගිනි අරියාය ජාතියා ජාතු
සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යම් බලං අරහන්තානං ච තේජීන රක්ඛං වන්දාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යම් බලං අරහන්තානං ච තේජීන රක්ඛං වන්දාමි සබ්බසු උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ පින්වත් පිරිස මේ සවස් කාලයේ තමන්ගේ ජීවිතයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා යාළුව පූජාව සහ සිසුන් පූජා සහිත අෂ්ටකල්ප පූජාවන් පූජා කරගන්න. ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ උදෙසා ලෝක පූජාවන් පූජාවන් අපගේ ජීවිතවලට මේ සවස් කාලයේ මේ දවස් කාලයේ බොහෝ කාලයක් යහපත පිණිස පවතින සැපේ පිණිස පවතින මහා නියෝ පුණ්‍ය ධර්ම රාශියක් එක් රැස් කරගන්න තියෙනවා. මේ ආකාරයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරමු. සාම්පති බ්‍රහ්ම රාජ්‍ය, සමන් කුමාර බ්‍රහ්ම රාජ්‍ය, ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය ඇතුළු බඹලෝ වාසී සියලු බ්‍රහ්මයන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙනවා. සත්දේව රජු, සතරවරන් දේව රජු දරුවෝ, සෙන්පති දේව රජු දරුවෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙනවා. විරූපාක්ෂ දෙවියන් ඇතුළේ දේව මණ්ඩලය මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙනවා. ජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන කල්පණ්ඩාරදී රජු පණ්ඩාර දෙවියන් ඇතුළේ මේ දේව මණ්ඩලය මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙනවා. මේ ප්‍රදේශ භාර මේ පළාත් භාර මේ රට භාර ඒ වගේ මේ පුණ්‍ය භූමියේ පින් අනුමෝදන් සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙනවා. මුචලින්ද නාරද වේරාපත නාරද මණියක් පිට නාරද යතු නාරවා සියලු නාගයෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙනවා. මේ පින් අනුමෝදන් වන ඒ සියලු දෙවියෝ ආශේන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාය සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුට වන සියලු දෙවියන්ගේ ධාර්මික වරණේ විශේෂයෙන්ම මේ මොහොතේ මේ පින්වත් මහත්මියගේ පියාණන් අපේ ඒ ෆ්‍රැන්සිස් පියාණන් මේ මොහොතේ බොහෝ අසනීප තත්ත්වයකටපත් වී සිටින මොහොතක්. ඉතින් මේ ෆ්‍රැන්සිස් පියාණන්ට දෙවියන්ගේ උපකාර ලැබීම පිණිස අපි මේ මොහොතේ පින් අනුමෝදන් කරන්නේ. ඉතින් යම් රෝග පීඩාවකින් දුක් විඳිනවද, යම් ශරීර වේදනාවකින් දුක් විඳිනවද, යම් අපහසුතාවයකටපත් වී තිබෙනවද, ඒ සියලු වේදනාවන් යටපත් කිරීම පිණිස, රෝග පීඩා යටපත් කිරීම පිණිස සියලු දෙවියෝ උපකාර කරත්වා. මේ පුණ්‍ය අනුමෝදනාවෙන් සතුට වන සියලු දෙවියෝ වහවහ ප්‍රාර්ථනීය බෝධියකින් තුන් ධර්ම අවබෝධය ලබත්වා. සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක දේශන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මියෝ සියලු මල්ගේ ඥාතීන් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඔබ නමින් මේ ජීවිතේ පුරාවට අනන්ත සසර පුරාවට මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වෙ සිටින යන්තාක් මල්ගේ ඥාතීන් ඒ සියලු මල්ගේ ඥාතීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු මල්ගේ ඥාතීන්ගේ පරලොව ජීවිත කීසුපත් භාවයට පත්වෙත්වා කියන ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
වගේම යම් අපහසුතාවයක් පීඩාවක් වේදනාවක් තිබෙනවා නම් ඒ සියල්ල මේ පින් බලයෙන් දුරු වෙත්වා. පෙනෙන නොපෙනෙන යම් තාක් දුක් කරදර පීඩා ඇත මේ පින් බලයෙන් දුරු වෙත්වා. ඒ පියාණන්ටත් ඉක්මනින්ම නිරෝගී සුවපත් භාවය ලැබීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මෝ එකසේ උපකාර ධර්මයක්ම වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්ම නීතියන්ගේ මේ මහත්මියට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ මොහොතේ සහ සම්බන්ධ වූ සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ මොහොතේ පියාණන් ළඟ සිටේ උපස්ථාන කරන සියලු දෙනාට ඒ පවුලේ සියලු දෙනාට මේ දෙමෝපියන් සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාගේ දුක සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාට දුක සියලු දෙනාට උපකාර කරන සියලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වීමෙන් පැමිණ තිබෙන යම් තාක් කායික මානසික දුක් පීඩා ඇත මේ පින් බලයෙන් දුරු වෙත්වා. කායික මානසික සැප සැහැල්ලු උදා වෙත්වා. කරන්නා වූ ධාර්මික රැකී රක්ෂා කටයුතු දෙමව්පියන්ගේ දූ දරුවන්ගේ කටයුතු කිසි කරදරයක් බාධාවක් නිරේකින් තොරව සුවසේ කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව උදා වෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍යානුභාව බලයෙන් විද්‍යාශ්‍රී ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ අනුහසින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී උත්තම ධාතු වහන්සේගේ මහානුභාව බලයෙන් ඔබ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුළ නිරෝගී සුවපත් භාවය ලැබිද සුවසේ තව තවත් පින් දහම් රැස් කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු.